දැන් අපි බැලුවොතින් මේ ඉන්න අපි මොහොත මොකක්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. 1970 දශකයයි 90 දශකයයි අද පවතින ලෝකයයි කියන එක සංසන්දනය කිරීම මම හිතන්නේ නෑ ඒ තරම් යෝග්‍ය තත්ත්වයක් කියලා. මොකද තෙල් පරිභෝජනයේ සිට ඉන්ධන පරිභෝජනයේ සිට ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් දක්වා සියලුම දේවල් ලංකාවේ 1990 දශකයේ අද අතර වෙනස්. ඒ වගේම තමයි 1990 දශකයේ ඇතිවෙච්ච යුද්ධ නිසා ආර්ථිකයට වෙච්ච බලපෑම මේ වෙනකොට නිශ්චිත ඉරානය සහ ඊශ්‍රායල ඇමරිකාව අතර වෙලා තියෙන යුද්ධය නිසා ගෝලීය ආර්ථිකයට වෙලා තියෙන බලපෑම අතර වෙනස්කමක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඉන්ටර්නැෂනල් එනර්ජි ඒජන්සි කියන එක. ඒ කියන්නේ ජාත්‍යන්තර බලශක්ති ආයතනයේ විසින් මේ මොහොතේ ලෝකේ ඇති වෙලා තියෙන බලශක්ති සැපයුම් වලට ඇති වෙලා තියෙන බාධා තේරුම් ගන්නේ ඉතිහාසයේ බලශක්තිය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන විශාලම ඩිස්රප්ෂන් එක හැටියට. ඒ කියන්නේ බලශක්ති සැපයුමේ අඛණ්ඩතාවයට සිදු වෙලා තියෙන විශාලතම ඩිස්රප්ෂන් එක තමයි මේ මොහොතේදී අපි ලෝකයක් හැටියට ජනතාවක් හැටියට අපි අත්විඳින්න සිටින්. ඒක 2021 අවුරුද්දේදී රුසියානු යුක්‍රේන යුද්ධය නිසා ඇතිවෙච්ච බලශක්ති සැපයුමටත් කොවිඩ් පැන්ඩමික් එක හින්දා ඇතිවෙච්ච සැපයුමේ අඛණ්ඩතාවයටත් වඩා ඉහළ සැපයුම් බාධාවක් ඇති වෙලා තියෙනවා මේ වෙනකොට ලෝකේ පුරාම ඇති වෙලා තියෙන යුද්ධය නිසා. ඒක තමයි අපි අද වෙනකොට නිශ්චිත වශයෙන් ජීවත් වෙන තත්ත්වය. එතකොට ඒකට මුහුණ දෙන්න, ඒ කියන්නේ බලශක්ති සැපයුම කඩන් වැටලා තියෙන නිසා අපිට මේ වෙලාවේ තියෙන්නේ මිල සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒ කියන්නේ තෙල් මිල ඉහළ යනවා සැපයුම කඩාගෙන වැටලා තියෙන හින්දා. හැබැයි අපි සැපයුම අඛණ්ඩතාවය, තෙල් සැපයුමේ අඛණ්ඩතාවය සම්බන්ධ ප්‍රශ්නකුත් අපිට රටක් හැටියට මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපිට තෙල් මිල දී ගැනීමට අවශ්‍ය තෙල් නැවක් ලංකාවට එන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය සාගරය තුළ ගමනාගමනය කිරීමේ හැකියාව තියෙන්නට ඕන. ඒගොල්ලෝ කියන මිල ගණන් අපිට ගෙවීමේ හැකියාවක් තියෙන්නට ඕන. හරි ඒ නිසා මෙතන තෙල් මිල විතරක් නෙවෙයි අපිට ලෝකේම මුහුණ දෙන තෙල් හිඟය සම්බන්ධ ප්‍රශ්නයකුත් මේ අවස්ථාවේ තියෙනවා. ඒ කියන්නේ මිල ඉහළ යාමට අමතරව තෙල් වල හිඟය සම්බන්ධ ප්‍රශ්නයක්, ස්කාසිටි සම්බන්ධ ප්‍රශ්නයක් අපිට මේ වෙලාවේ මතුවලා තියෙනවා. ඒකට දැනට අපි ඕඩර් කරපු නැව් ඔක්කොම රටට අවිල්ලා තියෙනවා. නමුත් අපි මං හිතන්නේ නලින්ද ජයතිස්ස ඇමතිතුමා බොහොම පැහැදිලිව තිබිච්ච විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. අපිට ලබන අප්‍රේල් මාසයේ අපිට එන්න තියෙන නැව් සමහර ඒවා කැන්සල් කරලා දාලා තියෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලන්ට දැන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. බාහිර හේතුන් මත කොන්ත්‍රාත්තු කැන්සල් කිරීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා. ඒක නිසා සමහර නැව් කැන්සල් කරනවා. එහෙම වුණාම අපි මේ වෙනුවට අලුතෙන් නැව් වලට තියෙන තෙල් වලට ගෙවන්නට ඕන, අපි මිලදී ගන්නට ඕන. අඛණ්ඩතාවය අපි නිරන්තරයෙන් නඩත්තු කරන්න ඕන තෙල් සැපයුමේ. ඒක තෙල් වල මිල වැඩිවීම නිසා ඇති වෙන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, අඛණ්ඩතාවය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒතර අපි මෙන්න මේ ප්‍රශ්න ඔක්කොටම තෙල් විතරක් නෙවෙයි අනිත් එක දැන් අපි අද මම හිතන ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවක් තිබුණා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් සහ පොහොර ආනයනකරුවන් සමග හෝමස් සන්ද්‍රී හරහා තමයි ගොඩක් පොහොර අරාබියෙන් ඉඳන් ලෝකෙට පොහොර මේ නැව් වෙනවා. එතකොට චීනය මේ වෙනකොට පොහොර අපනයනය. චීනෙන් පොහොර අපනයනය නවත්තලා තියෙනවා. ඒතර පොහොර මිලත් ඉහළ යෑමේ අවදානමක් තියෙනවා. ඒතර ආහාර සැපයීම සම්බන්ධව ප්‍රශ්න එන්නට පුළුවන්. ඉතින් මේක ගෝලීය මට්ටමේ විශාල අර්බුදයක්. ඒක කියන්නේ ලංකාවේ ආණ්ඩුව විතරක් නෙවෙයි. මේක ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ඊට පස්සේ වෙනත් සෑම රටක්ම දැන් මේ වෙනකොට ගෝලීය වශයෙන් විශාල පීඩනයක් තියෙනවා මේ යුද්ධය අවසන් කර යුතුයි කියන එක සම්බන්ධයෙන්. ඒක තමයි ගෝලීය තත්ත්වයක් මේ. ඒතර ලංකාව විතරක් නෙවෙයි, බංග්ලාදේශය, පිලිපීනය, තායිලන්තය, ඊට පස්සේ පාකිස්තානය, ඉන්දියාව මේ හැම රටක්ම තමන්ගේ බලශක්ති අරපිරිමැස්ම කියන එක මේ වෙනකොට හැම රටකම ජාතික ප්‍රතිපත්තිය බවට පත් වෙලා අවසానයි. ඉතින් ඒක නිසා තමයි අපිත් රටක් හැටියට බලශක්තිය සම්බන්ධයෙන් මේ විශේෂ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. අපි අඛණ්ඩතාවය ආරක්ෂා කරගත් කිසිම අවස්ථාවක ලංකාවේ තෙල් හිඟයක්, ඒ කියන්නේ අපේ ආර්ථිකය අපිට මේ අවස්ථාවේ උපරිම ලෙස ආර්ථිකය පවත්වා ගැනීම හැකියාවක් නැහැ. ඒක තමයි යථාර්ථය. නමුත් කිසිම කෙනෙක් ආර්ථිකයෙන් හැලෙන්නේ නැති ආකාරයට, එහෙම නැත්නම් අවම හානියක් ආර්ථිකයට සිදුවෙන ආකාරයට අපි අවම ආර්ථික මට්ටමක් හෝ, ඒ කියන්නේ බොහොම සාමාන්‍ය බේසික් ඉකොනොමි එකක් අපි කිව්වොත් සරල ආර්ථිකයක් අපිට ගෙනියීමේ හැකියාවක් අපි ඇති කරගත යුතුයි. එහෙම උනේ නැත්නම් අපේ සමහර ජන කණ්ඩායම් දැන් තෙල් එන එක ලංකාවට තෙල් අපි එන තෙල් ටික ඔක්කොම දවස් කිහිපයක් ඇතුළත පරිභෝජනය කළොත් අපි ඊට පස්සේ තෙල් නැවක් එනකන් අපිට බලන් ඉන්නට උනොත් ඒ ඇති වෙන තත්ත්වය ඉතාම අර්බුදකාරී. අපි රටක් හැටියට ලෝකේ හැම රටකටම වඩා ලංකාවේ ජනතාව දන්නවා තෙල් නැවක් එනකන් බලන් ඉන්න එකේ වේදනාව මොකද්ද කියන්නේ. ඉතින් අපි ඒ නිසා ඒ තැනට රට යන්න ඕනෙත් නැහැ. අපි ආණ්ඩුවක් හැටියට කිසිසේත්ම ජනතාව නැවතත් ඒ වේදනාවට වටවන ආකාරයේ ආණ්ඩුකරණයක් කරන්නේත් නැහැ. ඒ නිසා තමයි අපි
මේ වෙලාවේ බලශක්තිය පිරිමැහීමේ අරමුණින් තමයි අපි QR කෝඩ් එක ක්‍රියාත්මක කරන්නේ. මිල සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ප්‍රධාන අරමුණ තමයි බලශක්තිය පිරිමැසීම කියන එක. ඒ කියන්නේ අපි මේ වෙලාවේ අඩුවෙන් පරිභෝජනය කරන්න ඕනේ. අඩුවෙන් පරිභෝජනය කළොත් අපිට පරිභෝජනය කළ හැකි කාලය දීර්ඝ වෙනවා. මේක තමයි අපේ අරමුණ. සරලව කියනවා නම්. මොකද සමහර ක්ෂේත්‍රවල පරිභෝජනය අඩු කළාම සමහර ක්ෂේත්‍රවල වැඩි කාලයක් පරිභෝජනය කිරීමේ හැකියාවක් හම්බ වෙනවා. දැන් අපි ප්‍රවාහන ක්ෂේත්‍රයේ පරිභෝජනය අඩු කළොත් අපිට සමහර වෙලාවට සෞඛ්‍ය වගේ ක්ෂේත්‍රයක අත්‍යවශ්‍ය සේවාවන් වල පරිභෝජනය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමේ හැකියාවක් එනවා. ඉතින් ඒ නිසා මේක සාමූහිකව සමාජයක් හැටියට රටක් හැටියට එකිනෙකා ගැන හිතන ජනතාවක් හැටියට මේකට මුහුණ දෙන එක තමයි අපිට මේ වෙලාවේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.